කවුද? එලි කවුද? එලිගේ බ්‍රීඩ් එක මොකද්ද? එලිගේ බ්‍රීඩ් එක මොකද්ද? මේ මොකෙද්ද? මේ මොකෙද්ද? මේගොල්ලෝ ලංකාවේ ඉන්නවා. Thank you. මට ඇති I'm tired. ඒවට reply කරලා. But hello කොහොමද ඔයගලන්ට? සලාම් කියන්න ඕනේ sorry කියලා. මට last 2 weeks අර මම ඔයගලන්ට ගෙනව කියලා පොරොන්දු වෙච්ච මිනි vlog එක ගේන්න බැරි වුණා. පොඩක් busy වුණා sorry. අද ඔයගලන්ගේ යාළුවෝ දෙන්න නැහැ. යාළුවෝ දෙන්න නැති හේතුව පොඩ්ඩක් මම ලබන සතියේ ඉඳන් ඒගොල්ලන්ව ගේන්නම්. මේ සතිය පොඩ්ඩක් වැදගත් දෙයක් කතා කරන්න ඕන නිසා මට හිතුණා ගේන්න නැතුව හිටියොත් හොඳයි කියලා. මොකද මට අමතක වෙනවා ඒගොල්ලන් දඟ කරද්දි මට අමතක වෙනවා මොකක්ද කියන්න යන්න ඕනේ කියලා. හරි. එතකොට පළවෙනි දේ අද කියන්නේ මට ඕගොල්ලන් හැමදාම private messages comments වලින් අහනවා එලි කවුද? එලි කවුද? එලිගේ බ්‍රීඩ් එක මොකද්ද? එලිගේ බ්‍රීඩ් එක මොකද්ද? මේ මොකෙද්ද? මේ මොකෙද්ද? මේගොල්ලෝ ලංකාවේ ඉන්නවා. ඔන්න ඔය ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි අද මම ආවේ. හැබැයි මං ඊට කලින් thank you කියන්න ඕනේ මගේ අර මේ top fans ලා ඉන්නවා මං වෙනුවෙන් ගිහිල්ලා ඒවට comment කරන වීඩියෝ එක කතුනනේ මගේ හිටිය අර මගේ top fans ලා වගේ ඉන්නවා මං වෙනුවෙන් ගිහිල්ලා ඒවට comment කරන මෙයා ඇවිල්ලා නිව්ෆාන්ඩ්ලන්ඩ් කෙනෙක් මෙයා ලංකාවේ නෑ මේගොල්ලන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ thank you මට ඇති I'm tired ඒවට reply කරලා but මං අද කියන්න ආවේ මම දන්න විදිහට මම ගණන් කරලා තියෙන එකට 50ක් 60ක් මට මැසේජස් ඇවිල්ලා තියෙනවා අක්කේ එළියව ගන්නේ කොහෙන්ද මල්ලි එළියව ගන්නේ කොහෙන්ද වගේ දේවල් හැබැයි මම එක්කෙනෙක්ටවත් කවදාවත් එළියව ගත්තේ කොහෙන්දවත් ජෝර්ජ්ව ගත්ත බ්‍රීඩවත් ඒ ඩීටේල්ස් ෂෙයා කරලා නැහැ මම එහෙම රිප්ලයි නොකර ඉන්නෙත් නෑ නිකන් රූඩ් වගේ කියලා හිතනවා හැබැයි මට ඒකත් ටික කාලයක් එකම මැසේජ් එකේදී චුට්ටක් annoying හැබැයි මම ඔලන් මේ වීඩියෝ එක බලනවා නම් ඔයගොල්ලොත් ඒ වගේ මැසේජ් එකක් එවලා තියෙනවා නම් මට මම පළවෙනි දේ අහන්නේ ඔයා කොහෙද ජීවත් වෙන්නේ කියලා තමයි මම ඉස්සෙල්ලාම අහන්නේ. සමහර කට්ටිය කියනවා ලංකාවේ අක්කේ සමහර කට්ටිය කියනවා ගම්පහ කොළඹ අරේ මෙහෙ සමහර කට්ටිය මට දාලා තියෙනවා වෙන පිට රටවල් වල නිව්සීලන්ත කැනඩාවේ කෙනෙක් මට මැසේජ් කරා එලි කෙනෙක් හොයාගෙන එලි කෙනෙක්ව පර්චේස් කරලා තිබ්බා තව ගොඩාක් වෙලාවට ලංකාවේ කට්ටිය තමයි මැසේජ් කරන්නේ මම එලිගේවත් ජෝර්ජ්ගේවත් බ්‍රීඩ් ඩීටේල්ස් ෂෙයා කරන්න නැති හේතුව රූඩ්වත් තව එක්කෙනෙක් ඒගොල්ලන්ව කන්ටැක්ට් කරලා බල්ලෝ ගන්න එහෙම කිසිම දෙයක් නෑ බල්ලෝ ජීවත් වෙන්න ඕනේ පෙට්ස්ලා අපි ගන්න ඕනේ එහෙම එකක් නෙමෙයි මට හරි බයයි මං කියන්නේ දැන් අපි දාන වීඩියෝ ඔයගොල්ලන් දකිනවා ආසෙ හිතන එලිවයි ජෝර්ජ්වයි දැක්කම ආසයි පොඩි වලස්පටල් දෙන්නෙක් වගේ ආසෙ හිතෙන ඕන කෙනෙක්ට ආසයි මටත් ඉස්සරේ කාලේ ඒගොල්ලන්ගේ වීඩියෝස් දැක්කම ආසයි ඒ වුණාට මට බයක් තියෙනවා අර මේ ඉන්ෆර්මේෂන් දන්නේ නැතුව නිකන් දැකලා ආසාවට අරගෙන අන්තිමට මේ බල්ලුන්ට හරියට ඕගොල්ලන්ට ඒගොල්ලන්ව බලා ගන්න බැරි වෙයි කියන බය මට තියෙනවා මං අර මිස් ඉන්ෆර්මේෂන් එකක් දීලා මගේ වීඩියෝස් එකලා තව සතෙක් කොහේ හරි අසරණ වෙයි කියලා බය මට තියෙනවා ඒක නිසා තමයි මම දෙන්නේ නැත්තේ හැබැයි මට ඔය ඇවිල්ලා තිබ්බ මැසේජස් වගේක් කැනඩා ඉඳන් නිව්සීලන්ත ඉඳන් මං හිතාගෙන ඉන්නවා ඒගොල්ලන්ට විස්තර ටිකක් කියන්න ඒත් ඉතින් ඒගොල්ලෝ ඕස්ට්‍රේලියාවේ නෙමෙයි ඉන්නේ හැබැයි කවුරු හරි මට හිතාගෙන ඉන්නවා නම් මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් මේ වීඩියෝ එක බලලා මෙයාට මැසේජ් එකක් දාලා බලන්න ඕනේ මොනවද කියලා මේ වීඩියෝ එකේ ඉතුරු ටිකක් බලලා මැසේජ් එකක් දාන්න හිතුනොත් ගන්න නැත්නම් නම් දාන්න එපා මැසේජස් thank you හරි ඉස්ලාම කියන්නම්කෝ එලියගේ බ්‍රීඩ් එක ඇවිල්ලා නිව්ෆාන්ඩ්ලන්ඩ් ඒක ඇවිල්ලා කැනේඩියන් බ්‍රීඩ් එකක් ඔයගොල්ලන් නිකන් Google search කරලා බලුවොත් දැන් ලංකාවේ පළාත් දිස්ත්‍රික්ක තියෙනවා වගේ දැන් මෙහි ඕස්ට්‍රේලියාවේ තියෙනවා ස්ටේට්ස් සබර්බ්ස් ඔය වගේ ගොඩක් තියෙනවා ඒ වගේ කැනඩා වල එක මතක නෑ ස්ටේට් එකද I don't know ඒ කියන්නේ කොහොමද කියන එක මම දන්නේ බට් එක සබර්බ් එකක් හරි පොඩි නගරයක් වගේ තියෙනවා නිව්ෆාන්ඩ්ලන්ඩ් කියලාම ඒ පරිසරයේ මේ තමයි මේ බ්‍රීඩ් එක ඩිවලොප් වෙලා තියෙන්නේ. එතකොට ඒ කැනඩාවේ ඒ නගරය ඇවිල්ලා හිම හැම වෙලේම ගොඩක් හිම තියෙන සීතල පැත්තක්. එතකොට ඒගොල්ලන්ගේ බ්‍රීඩ් එකේ පර්පස් එක දැන් අපි දැන් මේ කාලවල සතුන්ව මේ ආසාවට හැදුවට ඉස්සර කාලේ එහෙම නෙමෙයිනේ. හැම සතෙක්ටම පර්පස් එකක් තිබ්බා. ඒගොල්ලන් මේ හවුස් හෝල්ඩ් එකක හැදෙනවනම් ආසාවට වැඩිය පර්පස් එකකට තමයි ගොඩක් හැදුවේ.
එතකොට නිව්ෆවුන්ඩ්ලෑන්ඩ්ස් ලගේ පර්පස් එක උනේ ඒගොල්ලන් හොඳට ශක්තිමත්. මං හිතන්නේ කැනඩාවල ඉන්න කැනේඩියන් බ්‍රීඩ් එක එලිලගේ වෙන රටවල් වලට හැදෙනවට වැඩිය ඒගොල්ලන්ගේ ෆිසික් එක ටිකක් ඒගොල්ලන් ලොකුයි මෙහෙ හැදෙන අයට වැඩිය. මොකද ඒගොල්ලන් ගේ පර්පස් එක ඒ කාලේ ඉඳන් ඔය හවුස්හෝල්ඩ් එකේ තියෙන චුට්ටක් බර ඇදාගෙන යන්න ඔය දර කොටන් අරව මේවා පොඩි පොඩි බරවල් අදගෙන යන්න තමයි ඒගොල්ලන් යූස් කරලා තිබ්බේ. ඒගොල්ලන්ගේ මේ හොඳ පපුව මේ ඒරියා එක හොඳ ලොකුයි. හොඳ හයිය ගණට හැදිලා තියෙන ලොකු වයිඩ් ඒරියා එක. එතකොට ඒගොල්ලන්ට මෙතනින් තමයි ඒගොල්ලන් පුෂ් කරන්නේ. කියන්නේ අතෙන්වත් කොහෙන්වත් නෙවෙයි මෙන්න මෙතනින් තමයි පුෂ් කරන්නේ. හානස් එකක් දාලා පොඩි ට්‍රොලි එකක් නැත්නම් පොඩි කේජ් එකක වගේ ඒගොල්ලන්ගේ බර අදින්න තමයි ඒගොල්ලන්ට තිබ්බේ. ඒත් ඔන්න ඕක තමයි එයාගේ පොඩි හිස්ටරි එකක් මම කිව්ව ඊට වැඩි ගොඩාක් දේවල් තියෙනවා හොයලා බලන්න පුළුවන්. හරි ෆස්ට් එක ඇවිල්ලා එයාගේ බ්‍රීඩ් එක නිව්ෆවුන්ඩ්ලෑන්ඩ්. එතකොට 2 ලංකාවේ ගන්න ඉන්නවද? මම දන්නේ නැහැ. ඇත්ත කියන්නේ මම දන්නේ නැහැ ලංකාවේ මේගොල්ලන් ගන්න ඉන්නවද නැද්ද කියලා. I pray ගන්න තියෙන්නත් එපා කියලා. මං ගන්න එපා කියන්නේ ඒ සත්තුන්ට ආදරේ නිසා. නැත්තම් එහෙම දෙයකට නෙමෙයි. මොකද එලීලා කියන්නේ තික් ඩබල් කෝට් එකක් තියෙන සත්තු. මම දන්නවා මමයි මගේ හස්බන්ඩ්ගේ කොච්චර මේ අවුල් යනවද කියලා සමර් සීසන් එකේදී මෙහි. මොකද ඒගොල්ලන්ට හරි මේ රස්නේ ඒගොල්ලන්ගේ ඇඟේ රස්නේ කියන්නේ හැබැයි දැන් සමහර කට්ටිය හිතන්න පුළුවන් ඒගොල්ලන්ගේ තියෙන තික් කෝට් එක අපිට ෂේව් කරන්න පුළුවන් සමයකදී කියලා. ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ ડોක්ටර්ස්ලා. ඒගොල්ලන් කියන්නේ දැන් සීතලට ඒ කෝට් එක ඒගොල්ලන්ට හෙල්ප් කරනවා වගේම සමර් කාලෙදිත් ඒ ලේයර්ස් ඇතුලේ තමයි කූල් එක හිටින්නේ කියලා. ඒක නිසා ෂේව් කරන්න එපා කියනවා. ඉතින් අපි දන්නවා ඒගොල්ලන් ටයිල් උඩ යද්දි එහෙම සමහර කාලට අර පෝ එක තිබ්බහම පොඩි හියුමිඩිටි අර මේ පැච් එකක් වගේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට එච්චර රස්නේ. මේ දැන් අපිට සමහර වෙලාවට රස්නේ කාලට අපේ අල්ලේ මේ දාඩිය දානවා වගේ ඒගොල්ලන් පෝ එක තියෙද්දි ඒ වගේ තියෙනවා. ඉතින් හරි අපිටත් අමාරු නෑ. හැබැයි මෙල්බන් කියන්නේ නම් එහෙම ලොකු කාලයක් සමර් තියෙන මේ ස්ටේට් එකක් නෙමෙයි. බහුතරයක් වෙලාවට සීතලයි බහුතරයක් වෙලාවට හුලං සහ සමර් එකත් most of the time 2-3 months තමයි මැක්සිමම් තියෙන්නේ. ඒ මැක්සිමම් තියෙන වෙලාවට සෑහෙන රස්නේ තියෙනවා. ඒ වෙලාවට ඉතින් අපි සෑහෙන අමාරුවෙන් අයිස් කැට දෙන්න ඕනේ, වතුර දෙන්න ඕනේ. ඒගොල්ලන් හයිඩ්‍රේට් වෙන විදිහට තියාගන්න ඕනේ. එතකොට මිනිස්සෙක් මම මේ කියන දේ හිත හොඳින් අහගෙන ඉන්නවා නම් ඔයගලන්ට තේරෙනවා ලංකාව කියන්නේ ඒ සතාව හදන්න හොඳ එන්වයරන්මන්ට් එකක් තියෙන රටක් නෙමෙයි. දැන් මම ඇවිල්ලා මම පර්සනලි මම බණ්ඩාරවල මිනිස්සෙක්. ඒතකොට මම දන්නවා බණ්ඩාරවල සීතල දැන් නුවරඑළිය බණ්ඩාරවලට වැඩිය සීතලයි හියුමිඩිටි එක වෙනස්. දැන් බණ්ඩාරලත් ඇවිල්ලා සීතල පැතිනේ. ඒනට මං හිතන්නේ එළියට ඉන්න පුළුවන් වෙයි කියලා ජෝර්ජ්ටවත්. මොකද එහෙත් ඉතින් නොවැම්බර් සෙප්ටෙම්බර් නොවැම්බර් දිසැම්බර් ජනවාරි ෆෙබ්‍රුවරි වගේ වෙද්දි සීතලයි. ඊට පස්සේ චුට්ටක් රස්නේ පැත්තක් අපේ කියන්නේ එහෙම ගොඩාක් රස්නේ නැතුණාට බත් රස්නේ. ඉතින් මං හිතන්නේ ලංකාව කියන්නේ එහෙම හොඳ රටක් කියලා එලී වගේ සතෙක් කියන්නේ නිව්ෆවුන්ඩ්ලෑන්ඩ් කියන බ්‍රීඩ් එක හදන්න. ඉතින් කවුරු හරි හිතාගෙන හිටියා නම් සෝරි. හැබැයි ඔයාට ෆුල් අයිතිය තියෙනවා. ඔයාට පුළුවන් නම් AC එක 24/7 මේ සතාව තියාගෙන if you are rich enough ඔයාට ඒක කරන්න පුළුවන්. මේ කතාව ඇහුවට පස්සේ මේ වීඩියෝ එක ඉතුරු ටික බලන්නේ නැද්ද ඕගොල්ලෝ? කවන්න. හරි. මෙහෙම ඉතින් මං කිව්වේ මම දන්නේ නැහැ කියලානේ. ඔයගලන්ට හොයලා බලන්න පුළුවන් ලංකාවේ ඉන්නවද කියලා. හරි. ඊට වැඩිය වැදගත් දෙයක් මම අද කතා කරන්නේ. මම කතා කරන්නේ ඔයගලන්ට මොන જાතිය බල්ලෙක් හිටියත් ඒගොල්ලන්ට දෙන්න ඕන හොඳ කෑම ගැන. මොකද මට ඒ ගැන සෑහෙන මැසේජස් එනවා මොනවද කන්න දෙන්නේ වගේ දේවල්. ඒකට අපි ඒ වගේ වැදගත් දෙයක් කතා කරමු. කොහෙද ඉන්නේ කොහෙන්ද ගන්න මේ වගේ දේවල් නැතුව. මොකද මෙහෙමයි කාට හරි ගන්න ඕන නම් අන්න අනිත් ඉම්පෝර්ටන්ට් දේ. ඔස්ට්‍රේලියාවේ සෑහෙන අඩුයි නිකන් බල්ලොන්ව මෙහෙම ලිස්ට් කරන්නේ නැහැ මේ බලු පැටවුන්ව මේ එක සයිට්ස් වල වෙබ්සයිට්ස් වල එහෙම නිකන් ඕගොල්ලන්ට ඔන්ලයින් ගිහිල්ලා බලු පැටව හොයන්න හරි අමාරුයි. හැබැයි නැතුව නෙවෙයි. ඔස්ට්‍රේලියාවල තියෙන ගම්ට්‍රී කියලා ඒ සෑහෙන පරණ වෙබ්සයිට් එකක්. අපි ඔස්ට්‍රේලියාවට ආපු කාලේ ඒක මෙහෙම බැහැගෙන ගියා.
හැබැයි ඒක ජොබ්ස් තිබ්බා. ඒ කියන්නේ part time jobs advertise කරලා තිබ්බ නිසා මමත් Gumtree use කරා. Gumtree එකේ බලු පැටව විකුණන්න ඉන්නවා. හැබැයි Gumtree එකේ බලු පැටව විකුණන්න හිටියට ඒ බලු පැටව ඇවිල්ලා මම දන්න විදිහට 99.99% හොඳ බ්‍රීඩර්ස් ලාගේ පැටව නෙමෙයි. බැක්යාඩ් බ්‍රීඩිං වල පැටව. බැක්යාඩ් බ්‍රීඩිං කියන්නේ මෙහෙමයි. දැන් ඕස්ට්‍රේලියාවල මම අනිත් ස්ටේට් ගැන ලොකුවට දන්නේ නැහැ. මං ඉන්න කවුන්සිල් එකේ සහ බහුතරයක් කවුන්සිල් වල බැක්යාඩ් බ්‍රීඩින් තහනම්. බැක්යාඩ් බ්‍රීඩිං කියන්නේ තමන් බ්‍රීඩර් කෙනෙක් නැතුව තමන්ට ලයිසන් එකක් නැතුව තමන්ගේ සතාගෙන් පැටව අරගෙන විකුණන එක. මං ඉන්න ස්ටේට් එකේ සහ බහුතරයක් මම දන්න විදිහට ඕස්ට්‍රේලියාවේ තහනම්. ඒක තහනම් හොඳයි. තහනම් කරපු එක හොඳයි. මොකද එහෙම කරන්න ගොඩක් සල්ලි හොයාගන්න ඒ වගේ දේවල් වලට සතාට ආදරයකට නෙවෙයි. අනිත් එක ඒ බැක්යාඩ් බ්‍රීඩිං පැටවුගේ ගොඩක් සෑහෙන ප්‍රශ්නක් තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ පර්පස් එක ඇවිල්ලා බ්‍රීඩ් කරලා විකුණනවා ඇරෙන්න එහෙම හොඳ විදිහකට හදන්නේ නැහැ. සහ ඒගොල්ලන්ගේ සර්ටිෆිකේට්ස් නෑ. එතකොට ඔය බලු පැටව හදද්දී ඔය එලිටයි ජෝර්ජ්ටයි තියෙන සර්ටිෆිකේට්ස් ඒගොල්ලන්ගේ අම්මගේ තාත්තගේ මොනවද තියෙන හිස්ටරි එකේ තියෙන එක එක ලෙඩ අරෝ මේවා ඒ ඔක්කොම දෙනවා. එතකොට අපි දන්නවා අපි මොකද්ද කරන්නේ. කියන්නේ ඕස්ට්‍රේලියාවේ කවුරු හරි මේක බලලා නැත්නම් සහ පිට රටවල ඉන්නවා නම් මං හිතන්නේ ලංකාවෙත් දැන් ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. අර ඉස්සර වගේ නැතුව හොඳ බ්‍රීඩර් කෙනෙක්ගෙන් සතෙක්ව ගන්න පුරුදු වෙලා ඉන්නවා මිනිස්සු. ඔස්ට්‍රේලියාවේ කවුරු හරි මේක බලනවා නම් බ්‍රීඩර්ස්ලා බ්‍රීඩර් කෙනෙක් හොයාගන්න. බ්‍රීඩර් කෙනෙක් හොයාගන්න එක ලේසි. බ්‍රීඩර් ඔයා හොයාගන්න වෙලාවට බ්‍රීඩර් කෙනෙක්ගේ විස්තර හොයාගන්න වෙලාවට ඒ බ්‍රීඩර් ළඟ පැටව නැති වෙන්න පුළුවන්. මොකද බ්‍රීඩර්ස්ලා ඇවිල්ලා ඒගොල්ලන් ළඟ හැමතිස්සෙම වෙන බඩුවක ස්ටොක් තියෙනවා වගේ බලු පැටව නැහැ. ඒගොල්ලන් ළඟ ඒගොල්ලන් එක්කෝ ඩිසෙම්බර් ලඟ වෙලා එක්කෝ ඒගොල්ලන්ගේ බ්‍රීඩින් සයිකල් එකකට තමයි තියෙන්නේ. හැබැයි ඔයාව ඒගොල්ලන් වේට් ලිස්ට් එකකට දානවා ඉන්ට්‍රස්ටිං නම්. ඒ කියන්නේ ඔයාට ඕන තරම් බ්‍රීඩර්ස්ලා හොයාගන්න පුළුවන්. නිකන් Google search කරාම මෙන්න මේ බ්‍රීඩර් ඉන් වික්ටෝරියා මෙන්න මේ එක බ්‍රීඩ් එකක් ගහලා නිව් සවුත් වේල්ස් සිඩ්නි ඕම ගහලා ඔයාට බ්‍රීඩර්ස්ලා හොයාගන්න පුළුවන්. ඒගොල්ලන් හම්බෙන්න පුළුවන්. ඩොග් ෂෝස් වලට යන්න පුළුවන්. එතකොට අපි සෑහෙන ඩොග් ෂෝස් වලට ගිහලා දැන් මගේ මහත්තයාම සෑහෙන බ්‍රීඩර්ස්ලා ගොඩකට මැසේජ් කරලා විස්තර හොයලා අපි එහෙම තමයි ගත්තේ. එතකොට ඒ වගේ පිළිවෙල දෙයකට යනවා නම් හොඳයි කියලා මම රෙකමන්ඩ් කරන්නේ. අන්න අර ප්‍රශ්න ටික බලු පැටවුත් එක්ක ඉන්න පුළුවන් නිසා ඔයගලන්ට විශ්ද ගන්න පුළුවන් නිසා. හරි අපි දැන් කතා කරමු එලි ජෝජුයි මොනවාද වැඩිපුර කන්නේ සහ ඒගොල්ලන්ගේ කෝට් එකට හොඳ මොනවාද පණු බෙහෙත් වලට මොනවාද හොඳ ඒ වගේ දේවල් ටිකක්. හරි. ජෝර්ජ් කන්නේ මෙන්න මේ මම පෙන්නන මීට් ලෝෆ් තමයි එයා කන්නේ. මේක ඉතින් මේක පැකට් එකක්. මේක එයාගේ බරට පැකට්ස් ගාන මාරු කරන්න පුළුවන්. කාට හරි මේක විස්තර ඕන නම් මට කමෙන්ට් එකක් හරි මෙසේජ් එකක් දාන්න. මම ඒව බලලා මට ඒක විස්තර කරන්න පුළුවන්. ඒකට එලිත් කන්නේ මීට්මයි. හැබැයි එලිගේ පොඩි කාලේ ඉඳන් පොඩි බඩේ අවුලක් තියෙනවා. එයාව අපි ගොඩාක් කෑම වලට මාරු කරන්නේ. ඒකට එයාගේ ડોක්ටර් තමයි යාට දැන් ඕනම බල්ලෙක්ට මං හිතන්නේ මේක ලංකාවෙත් අපේ අම්මලා කරන බඩේ අමාරුවක් මොකක් හරි තියෙද්දි මොනවාවත් නැත සුදු බත් චුට්ටක් දෙනවා. එතකොට ඒ සුදු බතුත් එක්ක මං හිතන්නේ ඒක ඉතින් මම හරියටම දන්නේ නැහැ ඒක කොහොමද වෙන්නේ කියලා. බට් ඒකත් එක්ක චුට්ටක් ඒක හරියනවා. ඉතින් එලීට ඊට පස්සේ අපි දිගට මේ සුදු බතුත් එක්ක යාගේ මීට් එක තමයි දෙන්නේ. ගොඩක් වෙලාවට මීට් හරි සුදු බතුත් එක්ක මීට් හරි තමයි දෙන්නේ. හැබැයි ඒ කොහොම දුන්නත් අපි මෙන්න මේ වණන් දානවා. මේක ඇවිල්ලා ඔමේගා ඔයිල් එකක් ලංකාවේ ගන්න නැති ඕන තරම් තැන්වල ඔමේගා ඔයිල් ටැබ්ලට්ස් දෙන්නත් පුළුවන්. මේක අර දෙන්නේ අපිට ටැබ්ලට් එක ඉතින් හරි අමාරු වෙන්නේ බල්ලොන්ට පොඩි ළමයි වගේ තමයි. දෙන්න අමාරු නිසා මේකෙන් පම්ප්ස් දෙක තුනක් දැම්මම ඒගොල්ලන්ට ගාණක් නැහැ රස වෙනසකුත් නැහැ. ඒගොල්ලන් ඒක කෑම එකත් එක්ක කනවා. ඊට පස්සේ තව දේවල් තියෙනවා අපි දෙන මට මෙතන පෙන්වන්න බෑ. අපි ජෝර්ජ්ටයි එලීටයි ට්‍රීට්ස් විදිහට දෙනවා. චිකන් වින්ග්ස් චිකන් විං එක නිකම්ම ස්ටෝර් එකකින් ගෙනාවට පස්සේ නිකන් දෙන්නේ රෝ. දැන් අපි මේ මීට් ලෝෆ් එක ඔයගොල්ලන් හිතුවොත් රෝ කියලා රෝ බැලන්ස් ඩයට් එකක් තමයි මේ. එතකොට ඔයාගේ බල්ලට ඔයා හිතනොත් රෝ දෙනවා රෝ දෙන එකේ සෑහෙන ප්‍රතිඵල තියෙන. දැන් ලොකු බල්ලොන්ට දැන් අපි නිව්ෆවුන්ඩ්ලැන්ඩ්ස්ලා යන්නේ ජයන්ට් බ්‍රීඩ් එකක් කියලානේ. ওই ජයන්ට් බ්‍රීඩර්ස්ලා බ්‍රීඩ්
වලට මීට් තමයි වැඩිපුර දෙන්නේ. එතකොට මීට් දෙද්දි ප්‍රොන්ස් ඇන්ඩ් කොන්ස් තියෙනවා. හැබැයි කවුරු හරි හිතනවා නම් ඔයාට ගෙදර නිකං ස්ටෝ එකකින් ගෙනල්ලා මොනවා හරි රෝ මීට් මොනවා හරි දෙනවා නම් ඒක ඇවිල්ලා ඔයා රෝ මීට් දෙනවා නිසා ඔයාගේ සතාට රෝ බැලන්ස් මීට් එකක් රෝ බැලන්ස් මේ මීල් එකක් නෙමෙයි දෙන්නේ. මෙන්න මේ ලෝෆ් එක ඇවිල්ලා මීට් ලෝෆ් එකක් තමයි. බට ඒක බැලන්ස් ඩයට් එකක්. මේකේ සෑහෙන දේවල් එකතු වෙලා තියෙනවා. දැන් ඕගොල්ලන් චිකන් මොනවා හරි ගෙනල්ලා නිකන් සතාට දුන්නට ඒක බැලන්ස් ඩයට් එකක් වෙන්නේ නැහැ. ඒක රෝ ෆුඩ් විතරයි දෙන්නේ. රෝ බැලන්ස් එකක් නෙමෙයි. ඒකට මම දැකලා දෙනවා මගේ යාළුවෝගෙනුත් ස්ටෝරි වලින් අරගෙන මෙහෙන් සතාට දෙනවා මස් චිකන් ලෙග්ස් චිකන් තව දේවල් මෙහෙමයි සත්තුන්ගේ උලා අහලා තියෙනවද දන්නේ නැහැ. දැන් මට අපිටත් ලංකාවේ බල්ලෝ ඉඳලා තියෙනවා. අපි එච්චර එඩියුකේටඩ් ඒ වෙලා තිබ්බේ නෑ මේ දේවල් ගැන නිසා ඔහේ දෙනවා කටු. මස් කටු දෙද්දි හරිම බලාගෙන දෙන්න ඕනේ. මේ බෝන්ස් ගිහිල්ලා ඒගොල්ලන්ගේ බඩේ හිර වෙනවා. ඒක නිසා බෝන්ස් දෙද්දි චිකන් හරි මොනවා හරි දෙද්දි අර කාටිලේජ් වැඩිපුර තියෙන මස් කෑල්ලක් තමයි ඔයා දෙන්න ඕනේ. කටු පොඩ්ඩක් තිබ්බට කමන්නේ බට් කාටිලේජ් දැන් චිකන් නෙක්ස් වගේ නෙක් එක තියෙන කාටිලේජ් විතරමයි. එතකොට ඒ වගේ දෙයක් දෙද්දි ලංකාවේ ඕල් තරම් හොයාගන්න තියෙනවා. දෙද්දි ඔයාගේ හිතටත් හොඳයි. කාටිලේජ් අරගොල්ලන් හුත්තට හපලා කනවා. දැන් වින් එකෙත් ඒගොල්ලන් කරන්නේ වින් එකක් දීපු ගමන් අර හුත්තට තියෙන කාටිලේජ් ටිකයි වින් එකේ නම් පොඩි බෝන් එකක් තියෙනවා. ඒ ටික හුත්තට ඉස්සලා හපනවා. හුත්තට චූ කරලා තමයි අර අනිත් මස් ටිකත් එක්ක ඒගොල්ලන් ගෙලින්නේ. එතකොට මෙන්න මේ වගේ මම ඇත්තටම දන්නේ නැහැ ලංකාවේ නම් මීට් ලෝෆ් ගන්න තියෙනවද කියලා බැලන්ස් මීල් එකක් විදිහට මම චුට්ටක් හොයලා බලලා ලින්ක්ස් තිබ්බොත් දාන්නම්. ඒ ඇරෙන්න දැන් ඩෙන්ටල් චියුස් කියන ඒවා ටිකක් වැදගත් මේ හැදෙන බල්ලෝ සහ ඕනම රටක හැදෙන බල්ලන්ට වැදගත්. මේව මම හිතන්නේ දරස් එකේ අරේ මේ ඇති ගන්න ඔන්ලයින් දැන් ලංකාවේ ඕන තරම් තියෙනවනේ. මේවා අඩු ගානේ පොඩ්ඩක් ඕගොල්ලන්ගේ බල්ලට කන්න දෙනවා නම් හොඳයි. මොකද ගොල්ලන් කන කෑමත් එක්ක අපි ටාටා කියලා කියන්නේ නිකන් භාෂාවෙන් මේ දත්වල බැඳෙන ඒවා හරියට බැඳෙනවා. ඕගොල්ලන්ගේ බල්ලා දත් මදින්න පුරුදු කරලා නැත්නම් ඒක එයාට තේරෙනවා නම් අනෝයින් වගේ. මේකක්වත් අඩු ගානේ දෙන්න. එතකොට ඒගොල්ලන්ගේ බ්‍රෙත් එක ටාටා නම් මං හිතන්නේ හෙල්ප් වෙනවා කියලා මේකෙන්. බට් බ්‍රෙත් එක හරි හොඳ වෙනවා. ඊට පස්සේ ලංකාවේ ලේසියෙන්ම හොයාගන්න පුළුවන් දෙයක් සහ හරිම ෂෝක් දෙයක් තමයි බල්ලොන්ට දෙන්න ගෝට් මිල්ක්. මෙහෙනම් ටිකක් ගණන් මන් දන්නේ නැහැ මෙන්න මේ බෝතලයක් නිකන් 6ක් 4ක් වගේ වෙනවා. මේක ඉතින් අපේ දෙන්නට එක වේලකට දෙපාරකට බෙදලා වගේ තමයි දෙන්න පුළුවන්. මම හරි ආසයි බොන්න ගෝඩ් මිල්ක් තමයි රෙකමන්ඩ් කරන්නේ. මේ බ්‍රෑන්ඩ් එකකින් තමයි අපි දෙන්නේ. බ්‍රෑන්ඩ් නම් එහෙම බලන්නේ නැහැ තියෙන ගෝඩ් මිල්ක් එකක් දෙනවා අපි ඇත්තටම. සහ මොකට හරි ඕගොල්ලන්ට පුරුදු කරන්න ඕන නම් සතාව. දැන් අපි හිතමුකෝ අර මම කිව්වා වගේ ඕගොල්ලන්ට චූටි පැටියෙක් නම් තාම ඉන්නේ. එයාව දත් මද්දව ගන්න එකට පුරුදු කරගන්න එක සෑහෙන හොඳයි. මං හිතන්නේ ලංකාවේ ඔය පෙට් ෆ්‍රෙන්ඩ්ලි ටූත් පේස්ට් එහෙම වැඩි තියෙනවා කියලා. තියෙනවා නම් ගන්න. නැත්තම් එච්චර වද වෙන්න දෙයක් නෑ. මේ පීනට් බටර් චුට්ටක් අරගෙන මේ මද්දවන්න. එතකොට ඒගොල්ලෝ රහටත් එක්ක ඒක පුරුදු වෙනවා. මොකද හැමතිස්සෙම අලුත් දෙයක් බල්ලෙක්ට පුරුදු කරද්දී යාට ට්‍රීට් එකක් පස්සේ ඒක ඩියුරින් that ඇක්ටිවිටි හම්බ වෙනවා නම් හරි ඒ ඇක්ටිවිටි එකෙන් පස්සේ හම්බ වෙනවා නම් හරි එයා ඒක ඉෆෙක්ටිව් විදිහට ගන්න එක වැඩි. හරි. ඊට පස්සේ බ්ලූබෙරි බල්ලොට මං දෙන්නේ නැහැ මේ මං කන එක. පණු බෙහෙත්. පණු බෙහෙත් සෑහෙන්න වැදගත්. ලංකාවේ නම් උත්තරයක ජාතිය පණු බෙහෙත් දෙනවා. අපි මේගොල්ලන්ට දෙන්නේ සිම්පාරිකා ට්‍රියෝ. මේක ජෝර්ජියේ පොඩි කාලේ එකක්. මේක අක්කිගේ. සිම්පාරිකා ට්‍රියෝ මම හිතන විදිහට ලංකාවේ තියෙනවා. හරි ඔන්ලයින් ගන්න හරි ටිකක් ගණන්. මම හිතන්නේ මෙහෙත් මේකක් 150ක් 170ක් විතර වෙනවා. හැබැයි ඒකේ එකක් දෙන එකේ වටිනාකම තියෙන්නේ මේකේ ලංකාවේ බල්ලෙට නම් සෑහෙන වැදගත්. දැන් මෙහි වගේ නම් ඔය ටික්ස්ලා හැදෙන අර මේ සෑහෙන අඩුයි. සෑහෙන අඩුයි කියන්නේ අපේ දෙන්නට නම් හැදිලා නැහැ ටච්වුඩ්. ඔය ටික කියන්න තමයි මම අද ආවේ. වැදගත් දේවල් ටිකක් කතා කරපු නිසා අද යාළුවෝ දෙන්න නැහැ. මම ලබන සතියේ
වෙලාවක් තිබ්බොත් බ්ලොග් එකක් කරන්න ඔයගොල්ලන්ව අරන් එන්නම්. මොනවා හරි වැදගත් දෙයක් ඔයගොල්ලන් දැනගන්න ඕන නම් බෙහෙත් ගැන, කෑම ගැන, ජෙනරල් දෙයක් මට හොයලා කියන්න පුළුවන්. ඒ වගේ වැදගත් දෙයකට මෙසේජ් එකක් දැම්මට කමක් නැහැ. නැතුව එලි කොහෙන්ද ගන්න වගේ ඒවට වගේ ප්‍රශ්න අහන්න නැතුව. Okay guys, then I'll see you next week. Bye.